කාර් එක නගින්නයි බහින එක ඇවිල්ලා ඩේ ටු ඩේ අපි කරන්න ඕන කාර්යයක්. ඒ දේ කරගන්න අමාරු වෙනවා කියන්නේ ඉතින් එතනින් එහාට වැඩක් නැහැ. දැන් මම ආපු වාහන උනත් මට දැන් බහින්න කරන්න ඉතින් පුළුවන්. මගේ නම ෆර්නෑන්ඩෝ. මම ඕස්ට්‍රේලියාවේ ඉඳන් අවුරුදු 10ක් විතර හොඳේ ප්‍රශ්නේ තිබ්බා මට. ඔෆිස් ජොබ් එකක් කරන්නේ. හැබැයි අර ගොඩක් ඉඳන් ඉන්න ඒවා වෙනවා. බට් ඊට අවුරුදු 4-5කට කලින් නම් ටිකක් හાર્ඩ් වර්කින් කරා ඕස්ට්‍රේලියාවල. ඉඳන් ඉන්න ඇත්තටම අමාරු නම් මොකද කාර් එකකින් බහින්න නගින්න ටිකක් අමාරු වුණා. කාර් එක නගින්නයි බහින එක ඇවිල්ලා ඩේ ටු ඩේ අපි කරන්න ඕන කාර්යයක්. ඒ දේ කරගන්න අමාරු වෙනවා කියන්නේ ඉතින් එතනින් එහාට වැඩක් නැහැ. වෙස්ටර්න් එකෙන් කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් අලුත් යන පේන් කිලර්ස් තමයි ඒගොල්ලන්ගේ සජෙස්ට් කරන ඉස්සල්ලාම. ඊට පස්සේ ඉන්ජෙක්ෂන් කෝස් එක ෆයිනල් එක තමයි ඇත්තටම ඔපරේෂන් කරන තත්ත්වය. පේන් කිලර්ස් බොන්නත් වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ. ඉතින් ඉන්ජෙක්ෂන් කොහොමද බෑ, ඔපරේෂන් කොහොමද බෑ. දැන් සති 3ක් තිස්සේ ට්‍රීට්මන්ට් එකක් කරනවා. ඇත්තටම 80ක් විතර මේක හොඳයි. මම බිලීව් කරනවා සිංහල ආයුර්වේද ට්‍රීට්මන්ට් මම පොඩි කාලේ ඉඳන් මම බිලීව් කරන කෙනෙක්. ඒක හින්දා තමයි මම ආවේ. දැන් මම ආපු වාහන උනත් මට දැන් බහින්න කරන්න ඉතින් පුළුවන්. රිසෙප්ෂන් එකේ ඉඳන් ට්‍රීට්මන්ට් කරන ડોක්ටර්ස්ලා, ට්‍රේනින් ડોක්ටර්ස්ලා ඒ ඔක්කොමලා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි ඇන්ඩ් ඔක්කොම වඩා ගොඩක් නොලෙජබල්. මටත් තිබ්බේ ඇත්තටම සයිටිකා කියන රෝගේ මට්ටම තමයි මේ කොන්දේ ඉඳලා පල්ලහැට නර්ව්ස් දෙකක් පින්ච් වෙලා ඒක හරහා යන පේන් එක තමයි ඇත්තටම තිබ්බේ. මේක මගේ පර්සනල් ඔපිනියන් එක. අවිල්ලා ක්‍රිකට් ෆයි කරන එක මං හිතන්නේ වර්ත්. හැබැයි බෙහෙත් තියෙනවා බොන්නේ ඒවා වෙලාවට බොන්න ඕනේ. ඉතින් කමිට්මන්ට් එකක් තියෙනවා කරන්න. ඉතින් මමත් ට්‍රීට්මන්ට්ස් මෙතන 9ක් විතර දැන් ගත්තා. 80% විතර මට ගුණයක් තියෙනවා.